Hello guys. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න ආවේ මේ හැමර් කැන්ඩල් එක ගැන. right. ඉතින් මේ හැමර් කැන්ඩල් එකෙන් දෙන කන්ෆර්මේෂන් එක තමයි මේ හැමර් කැන්ඩල් එක මාකට් එකේ ඩවුන් ට්‍රෙන්ඩ් එක අවසානයේ හැදුනහම. right. ඉතින් අපිට කියන්න පුළුවන් මේ මාකට් එක ඊළඟට අප් වෙයි කියලා. ඉතින් අපි මේ හැමර් කැන්ඩල් එක අඳුනගන්නේ මෙන්න මේ පොඩි බොඩි එකකුනුයි ඊට පල්ලෙහාන් තියෙන මේ විශාල විග් එකකුනුයි. ඉතින් මේ විග් එක ගොඩක් වෙලාවට මේ බොඩි එක වගේ දෙගුණයකට වඩා විශාල වෙන්න පුළුවන්. right. ඉතින් මේ හැමර් කැන්ඩල් එක මේ පාට දෙකින්ම තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කොළ සහ රතු. ඉතින් මේ කොළ පාට හැමර් කැන්ඩල් එකක් හැදිලා තිබුණොත් ඒකෙන් මේ මාකට් එක අප් වෙයි කියලා ඒ කියන්නේ ස්ට්‍රෝං සිග්නල් එකක් දෙනවා. right. ඉතින් මේ රතු පාට සිග්නල් එකක් හැදුනොත් මේ මාකට් එක අප් වෙයි කියලා අපිට වීක් සිග්නල් එකක් තමයි දෙන්නේ. right. ඉතින් අපි බලමු මේ හැමර් කැන්ඩල් එකක් හැදිලා මාකට් එක ඊළඟට අප් වෙලා තියෙන අවස්ථාව. right. right. මම දැන් ඉන්නේ මේ ලයිව් මාකට් එකේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ මෙතන මාකට් එකේ මෙන්න මේ හැමර් කැන්ඩල් එකක් හැදිලා තියෙනවා. right. ඉතින් මේ හැමර් කැන්ඩල් එක හැදිලා ඒ කියන්නේ මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකක ඇවිදලා මේ හැමර් කැන්ඩල් එක හැදිලා. right. මේ මාකට් එක අප් වෙලා තියෙනවා. right. ඔයාලට පේනවා ඇති. ඉතින් මේ විදිහට තමයි මාකට් එකේ හැමර් කැන්ඩල් එකක් හැදිලා මාකට් එක අප් වෙලා තියෙන්නේ. right. ඉතින් ඔයාලට පේනවා ඇති තවත් මේ හැමර් කැන්ඩල් හැදිලා තියෙනවා. right. මේ රතු පාටින් හැදිලා තියෙන්නේ මේ හැමර් කැන්ඩල් එකක්. ඉතින් එතන මේ හැමර් කැන්ඩල් එක හැදිලා මාකට් එක අප් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි හැමර් කැන්ඩල් එකක් හැදිලා මාකට් එක අප් වෙලා තියෙන්නේ. ඉතින් මම මේ වගේ තවත් කැන්ඩල්ස්ටික් වීඩියෝ අරගෙන එන්නම්. right. ඉතින් ඔයාලටත් මේ විදිහට ට්‍රේඩින් ගැන දැනගන්න කැමති නම් මට මෙසේජ් එකක් දාන්න යන්න. එහෙනම් හැමෝටම good luck.